මම ගොඩක් ආසාවෙන් ඕඩර් කරලා සතුටින් පාවිච්චි කරන මේ ඉන්සෙන්ස් කෝන් එක පත්තු කරන විදිය කොහොමද කියලාද අපි බලමුද? ඒ වගේම ගොඩක් අය අපෙන් අහනවා මේ ඉන්සෙන්ස් කෝන් එක මොකේද තියන්නේ, කොහොමද තියන්නේ, ඒ වගේ විස්තර. ඒ වගේම අපෙන් හෝල්ඩර්ස් ගන්න තියනවාද, ඒ විස්තරත් අහනවා. මේ ඉන්සෙන්ස් කෝන් එකේ පතුල හරිම ෆ්ලැට්. ඒක නිසා ඔයාලට ඕනම පුංචි පීවිසියක් උඩ තියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ පෙන්වන පුංචි ඇලුමිනියම් ට්‍රේ එක උනත් ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ ඉන්සෙන්ස් කෝන් එක අපි පත්තු කරගන්නේ කියලා. මේ ඉන්සෙන්ස් කෝන් එක ඔයාලට පේනවා හඳුන් කූරට වඩා කීප ගුණයක් විශාලයි. ඉතින් හඳුන් කූර වගේ ඉක්මනින් පත්තු කරලා ඉක්මනින් නිවා ගන්නේ නැහැ. මේ ඉන්සෙන්ස් කෝන් එකේ මුදුන සාමාන්‍යයෙන් චුට්ටක් කළු වෙලා ඊට පස්සේ රතු ගතියට හැරෙනකම් ඔයාලා ටිකක් අල්ලගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ගින්දර ටික නිවා ගන්න. එතකොට එක දිගට මේ ඉන්සෙන්ස් කෝන් එක පත්තු වෙනවා. සමහරක් අය මේ ඉන්සෙන්ස් කෝන් එක ටිකක් වැඩිපුර ගින්දරට අල්ලලා තියලා වැඩි ප්‍රමාණයක් පත්තු කර ගන්නවා. එහෙම නැත්නම් අඩුවෙන් පත්තු කරාම බාගට නිවෙනවා. ඒ වගේ ගැටලු ඇති වෙනවා. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපි මුල් වෙලාවේදී සාමාන්‍ය ප්‍රමාණයකට මේ වීඩියෝ එකේ පෙන්නනවා වගේ උඩ ටික විතරක් චුට්ටක් රතු වෙනකන් ගින්දරට අල්ලගෙන හිටියානම් හරි.